සැලසුම් කරලා තියෙනවා ලබන අවුරුද්දට අපේ කැපිටල් එක ට්‍රිලියන 2ක් වෙන් කරන්න. බජට් එකකින්. ඒක මම හිතන්නේ මේ වෙන් කරනවා වගේ 40ක විතර වැඩි වීම. ඊළඟ විශේෂම ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ඊළඟ ජනවාරි මාසයේ ඊළඟ වැටුප් වර්ධකේ ලැබෙනවා. විශාල දීමනාවන් පිළිබඳ ගැටලු ගණනාවක් යෝජනා කරලා තිබෙනවා. එන 27 වෙනකොට මේ සමස්ත වැටුප් වර්ධකේ වෙනුවෙන් අපිට 27 වසරේට බිලියන 33ක් කෝටි 33000ක් දරන්න වෙනවා. ආර්ථිකයේ වියදම් අයාලේ ගමන් කරලා තීරුමක් නෑ. අපි තාමත් නීතියකට යටත්ව වැඩ කරනවා. 9% පුනරාවර්තන වියදම් කරනවා. 4%ක කැපිටල් වියදම් වෙනුවෙන්. වැඩි පංගුවක් අපි වියදම් කරන රාජ්‍ය පවත්වාගෙන යන්න. ඒක ජනතාවගේ පැත්තෙන් ගත්තොත් සාධාරණ එකක් නෙවෙයි. ඒ නිසා පුනරාවර්තන වියදම් ප්‍රතිශතය අඩු කරගැනීමෙන් ප්‍රාග්ධන වියදම් ප්‍රතිශතය වැඩි කර ගැනීම සඳහා තමයි අපි ඉදිරි ඉලක්ක සකස් කරලා තිබෙන්නේ. අද අපි ගෙවන්නේ පැරණි ණය. ඒ නිසා මම හිතන්නේ අපි කවුරුත් මූල්‍ය විනය කියන එක අපි සක්මත තියන් යනවා. මූල්‍ය විනය ස්ථාවරව හදාගන්න නැතුව අපිට රටට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. කවුරුත් තේරුම් ගන්න ඕනකම තිබෙනවා. තමන් නීතිය බිඳලා අපරාධයක් කරලා තිබෙනවා නම් කවදා හරි දඬුවමක් ලැබෙනවා කියලා මේ රට ඔප්පු කරන්න ඕන. සමහර කණ්ඩායමේ නීතියට යටත් නැහැ. නීතියට බයක් නැහැ. අදත් හිතනවා එහෙම. ඒවා තියන්නේ. ගොඩකන්ද ජල ව්‍යාපෘතියේ දැන් ඔකේ ටැංකියක් හදලා ඔක්කොම කරලා තියෙන්නේ අර බටයක් පාලම හරහා ගේන්න බෑ කියන එක මත RD එකකින් අවසරය දෙන්නේ නැහැ. දැන් වැඩේ නතර වෙලා තියෙන්නේ. අපි උත්සාහ කරා ගිංගක හරහා නලයලීම කරන්න ගංගා හරහා තියෙන පාලම පාවිච්චි කළා. නමුත් ඩිසයින්ස් විවිධ චේන්ජ් කරමින් සාකච්ඡා කර අවසානයේදී ඒක එච්චර ඔයගොල්ලෝ ඩිසයින් කරේ කොහොමද? ඩිසයින් කරේ පාලමේ පියර්ස් පාවිච්චි කළා අපිට පයිප් ජල නල ගෙනියන්න. එතකොට RD එකත් එක්ක කතා කරගත්තේ නැද්ද? කතා කරගත්තා. පාලමේ මම හිතන්නේ ස්ථායීතාවයට ඒක බලපෑමක් වෙයි කියලා. ඩිසයින් කරන වෙලාවේදී ඔබතුමාලා ගාව තිබුණා නම් පාලමින් තමයි අපි මේක යන්නේ කියලා. ඒ වෙලාවේදී එහෙම ප්‍රශ්නයක් ආවේ නැද්ද? නැත්නම් ඔයගොල්ලෝ RD එකට කියන්නේ නැතුව ඔයගොල්ලෝ මේ පාලමෙන් තමයි මේ බටලයින් එක එලන්න කියලා ඔයගොල්ලෝ ඩිසයින් කරලා ටැංකි ටික හැදුවට පස්සේ කල්පනා කරනවා දැන් බටලයින් එක යන්න ඕන පාලම උඩින් RD කියනවා ඒකේ තරම් ස්ථාවර භාවයක් නැහැ කියලා. එහෙම දුන්නේ. මේ වගේ තත්ත්වයක් තමයි කියන්නේ නල මාර්ගයේ ට්‍රාන්ස්මිෂන් එක එලීම් කටයුතු කරා බොහෝ කාලයකට කලින් තමයි මේක එලීම් කටයුතු කළා තිබෙන එලීම් කටයුතු කියන්නේ පාවුවා. ඇත්ත ප්‍රශ්නයක් නෙවෙයි. ඔතන තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. සයිකී පස්සේ පොට බෝඩ් එකෙන් ඉදිරිපත් කළා තියෙනවා පාර්ලිමෙන් එළියේ යන්න. ඒක දැන් ඩිසයින් එකට යොමු කරලා තියෙන්නේ. මොකද්ද ඔබතුමීලා යෝජනා කරන්නේ එතකොට? අපි වෙනම PS ගහලා පාලමක් හදාගෙන වෙනම ඒතර ඔයගොල්ලෝ ඇස්ටිමේට් කරේ කොහොමද? ඒකටත් එක්කද? ඒකටත් එක්ක තමයි ඇස්ටිමේට් කළේ. නෑ ඇස්ටිමේට් කරේ මේකෙන් යන්නේ. කලින් ව්‍යාපෘතියකින් තමයි ඒක සකස් වෙලා තියෙන්නේ. නමුත් මේ මෑත කාලේ අපි දැන් වෙනම ඇස්ටිමේට් සකස් කරා වෙනම පාලමක් හදලා හිතන්නකෝ ටැංකි ටික හදනවා. ටැංකි හදලා අවුරුදු 2ක් විතර. හැබැයි වතුර ගෙනියන්න බටලයින් එක ලා ගන්න පෙරුවේ ඉන්නේ. ඉතින් මොකද්ද ඉතින් ඵලය? ඉතින් මූලික ඩිසයින් එක ඔයගොල්ලෝ හැම ආයතනෙම කල්පනා කරන්න. එහෙනම් අපි ඇග්‍රීමන්ට් එක සයින් කරලා තියෙනවා. නමුත් දැන් කියනවා ඒගොල්ලන් බෑ කියන එක. මොකද්ද RD එක ඒ වෙලාවේ එකඟ වෙලා දැන් ඕගොල්ලෝගේ වෙනම PS එකක් හදලා යන්න කොච්චර කාලයක් යනද ඕගොල්ලන්? අපි 2028 මාර්තු වෙනකොට ඒක නිම කරන් තමයි දැන් 28 මාර්තු. තව අවුරුදු වැඩක් නැහැ නේද? ඊට පස්සේ ඕගොල්ලෝ ඊළඟ සල්ලි ඉල්ලන්නේ මේ ටැංකි ටික ප්‍රතිසංස්කරණය කරන්න කියලා. දැන් මේ ටැංකි ටික හදලා සල්ලි වියදම් කරලා අපි තියන් ඉන්නේ. එහෙනම් පාර්ලිමේන්ත අවදානම් නැත්තම් ඕගොල්ලෝ දෙන්න නැත්තම් ඕගොල්ලෝ වැඩේ පටන් ගන්න. නැත්තම් తాවකාලික විසඳුම් නැද්ද මොනවද? කොහොමද? ඕගොල්ලෝ කියලා බලන්න.